නීතියට උඩින් කිසිවක් නැහැ. නීතිය ආප්තයක් තියෙන ඔබ කොච්චර උස වුණත් ඔබට ඉහළින් තමයි නීතිය තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ නීතිඥවරයාගේ හැසිරීම නීතිඥ ප්‍රජාව ඔහු නිර්වත් වුණා පමණක් නෙවෙයි සමස්ත නීතිඥ ප්‍රජාවම නිර්වත් කරා. එවැනි නිර්වත් කරපු නීතිඥ කෙනෙක් මම හිතන්නේ සමස්ත ගුණගරුක නීතියේ බලය අගය කරන නීතිඥවරුන්ට පිණි සිටින්න බෑ. ඒ තරම් අශෝභනයි අශික්ෂිතයි. ඔහුගේ මිනිස්සු අධ්‍යාපනය ලබන්නේ හික්මීමට නැත්නම් ගුණගරුකත්වයට මේ වගේ රටක නීතිය බලාත්මක කරන අවධියක මෙවැනි නීතිඥයෙක් මෙවැනි ආකාරයෙන් හැසිරීම දැඩි කනගාටුවට පත් වෙනවා. විශේෂයෙන්ම මමත් නීතිඥයෙක් වශයෙන් දැඩි කනගාටුවට අප්‍රසාදයට පළ කරන මෙවැනි නීතිඥවරයෙක්ගේ හැසිරීම. කෙසේ නමුත් අපි අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණ පැවැත්වනවා. මේ සියලු කටයුතු ඒ ආකාරයෙන් වෙනවා. අපිට පුද්ගලයා අදාළ නැහැ. පුද්ගලයාගේ හැසිරීම වැරද්ද කොතනද ඒ වැරද්ද වෙනුවෙන් නීතිය බලාත්මකව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නිලධාරියට අසාධාරණයක් වුණා නම් ඒ අසාධාරණ නොවෙන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මේ සිද්ධියට සම්බන්ධ මේ පොලිස් නිලධාරියට එහෙම අසාධාරණයක් වුණේ පොලිසිය හරියට ක්‍රියාත්මක නොවුන් හින්දා නේද? ඒවත් අඩුපාඩු දකින ඒ සම්බන්ධයෙන් විමර්ශනයකුත් දැනට ක්‍රියාත්මකයි. කෙසේ නමුත් අපි ප්‍රමුඛත්වය ලබා දීලා ක්‍රියා කරනවා. මේ අපරාධ මේ සම්බන්ධයෙන් තියෙන අපරාධ විමර්ශනයට ප්‍රමුඛත්වය දීලා කටයුතු කරනවා. පොලිස් නිලධාරියෙන් නීතිඥ මහත්වරු සහාය දෙන්නේ නැහැ කියලා දෙනවා. පොලිසිය නීතිඥ මහත්වරුවත් සහාය දෙනවා මේ සම්බන්ධයෙන් අඩුවන් මෝසමක්වත් මේ වෙනකොට දාන්න පොලිසිය කටයුතු කරලා තියෙනවාද කියලා. හෙට දින මේ අධිකරණ කටයුත්ත නැවත කැඳ වෙනවා. එතකොට පොලිසිය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඒ නීතිපති සහායත් දරා නීතිපතිතුමාගේ සහායත් රජයේ නීතිඥවරයෙකු සම්බන්ධ කරගෙන ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.